අතකහනේ මගේ යාළුවන්ට උදව් කරන්න යන ගමන්. පරිස්සමින් ගිහිලා එන්න සෝනි. සතුට තියෙන යාළුවෝ ඉන්න තැන. මම දන්නේ ඒගොල්ලෝ තමයි ඒව කියන්නේ. ඉතින් මේක තමයි අපේ තැන. මෙහෙ තියෙන ලස්සන මූදු වෙරළවල්. මෙන්න මේ 아무තු જાතියේ ගස්. ඒ විතරක් නෙමේ සැරබනිස්. මේක තමයි මෙහි ජාතික ආහාරය. අපි ඉතින් කොච්චර මෙහෙ බේරගන්න එක තමයි කරන්නේ. මෙන්න මේ වදකාරයකින්. ඔන්න යාළුවනේ මේ ඉන්නේ ෂැඩෝ. එයා ටිකක් වසයි. අපි යාගෙන පස්සේ කතා කරමු. හොඳම දේ තමයි අපි කවදාවත් තරහද වෙන්නේ නැහැ. මොකද අපි හොඳ කණ්ඩායමක්. ඔයාටත් මේ වගේ කණ්ඩායමක් ඉන්නව නම් මැරිච්ච හුණෙකුටවත් බය වෙන්න දෙයක් නැහැ. හේ යාළුවනේ මං ආවා. ඔයා සෝනික්. විතර තට්ටය. හොඳට බලාගෙන ඉන්න මේ පැරඩොක්ස් ප්‍රිස්මේ දැන් වගේ වෙනවා. මම තමුන්ගේ මේ කොළ පාට ලෝකේ තව ටිකින් ලස්සන කරලා ගන්නම්. ඔබ බලාගෙන ඉන්නකෝ. හොඳේ. ඒව ඉතින් හැමේ තමයි. මේක ඉවරයක් කරනවා. සොනික් කොහොමද ටේස්? නකස් ඔයා හොඳින් නේද? අපිට මොනව වෙන්නද සෝනික්? හැබැයි අනිත් දවසේ පරක්කු වෙන්න නැතුව එන්න. ස්තුතියි බොහොම පිං. සුළු දෙයක්. එළිරංගි සොනික් කොහෙද ඔයා හිටියේ? මම පොඩි වැඩකට එළියට ගියා. ඉක්මන් කරලා ඔය පාසානේ ගලව ගන්නවා. මේකලට කිසිම වැඩක් තනි මෝරියට කරගන්න බැරි. සොනික් අපි මේ ප්‍රිස්මේ ගැන තාම මොකුත් දන්නේ නැහැ. ඒ හින්දා පරිස්සම් වෙන්න. දොස්තර විතරට ඕක ඕන්න කොහොමද හොඳ දෙයක් වෙන්න බෑ. ඒකනේ. එදා බාරම තට්ටේ හොඳටම උටි ගන්න හදන්නේ. පුළුවන් දෙයක් කරනවා ඉතින් කූරා. සොනික් කොහොම ඉන්නේ? සෝනික් කොහොමද? සොනික් වැද්දා. මම මේ දැකුර කවදාහරි කොහොම හරි කරලා පරද්දනවා. ඊට පස්සේ මේ ලෝකේ සුන්දර තැනක් කරනවා. ඊට පස්සේ ඉතින් නියොන් බල්බ් දැම්ම වගේ තියෙයි. මම ඔයත් එක්ක ඉන්නකම් කවදාවත් ඔයා පරාද වෙන්නේ නැහැ සොනික්. මේ වනාන්තරේ තමයි ලෝකෙ තියෙන ලස්සනම තැන. ඔය අනම්මනම් කතා වලින් වැඩක් නැහැ. කාටද ගුටි දෙන්න ඕන කියලා මට පෙන්නන්න. ඔයා මගේ ක්‍රමයට අකමැති වෙන්න පුළුවන්. ඒ වුණාට මම දන්නවා වැඩක් කරන විදිය. මේ අහන්න මම වෙන්නේ මේ හැමෝම එකට එකතු කරන්න පුළුවන් කෙනා. හැබැයි ඉතින් ඔයාට විතරයි පුළුවන් අපිව සටනට ගෙනියන්න. මට නම් හමුදාවක් ඕන වෙන්නේ නැහැ. ඔයා හිටියානම් ඒ හොඳටම ඇති සොනික්. මම මේ මුළු ලෝකෙම පාලනය කරනවා. ඔය නිල්ලි දැකුරට බෑ කොහොමදවත් මාව නවත්තන්න. ඔයා කොහේ හිටියත් අපි ඔයා ගාව සොනික්. අපේ යාළුකම මොන විදිහකින්වත් නැති වෙන්නේ නැහැ. උනාද කියලා හිතාගන්න බෑ ඔල්ලුව අතර දෙනවා. මම මේ කොහෙද ඉන්නේ? යන්නම් මට මොකක්ද උනේ කියලා කිසිම මතකයක් නැහැ නේ. හිතන්න. අපොච්චියේ මගේ සපත් එකට මොකද උනේ? අපෝ බඩජාරි කමඩ කාපු කෑමක් වලට විස වෙලාද මට මේ කිසිදෙයක් මතක නැත්තේ. ටේස් එමි අනේ අර මැටි ඇලේ නකල්සා මේ වෙලාවේ හිටියනම් කරදර කරා නම් සමා වෙන්න ඕනේ. මෙතෙන්ද කියන නම මොකද්ද?
ඔයාට ඇහින්නේ නැද්ද? ඇයි ඔයා ඔහොම? ඇයි ඔයා ඔහොම? ඇයි අහිංසක මට මෙහෙම කරන්නේ? කවුරු හරි මගේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්නකෝ. මොකද්ද ඔයාලට වෙලා තියන්නේ? අනේ අම්මේ කියලා වැඩක් නෑ පුදුම සිරියාවන්ත මූණු ටික. නිව්යෝක් නගරයට සාදරයෙන් පිළිගමු. අනේ හා මට ඒක එච්චර ඇල්ලුවේ නෑ. මොකද්ද මේ වෙලා තියන්නේ? කොහෙද අපේ කඳු? කො මූදු වෙරලා? අනේ අපේ ගස් ටික. තඩියා කොහොමද? මේ වගේ වෙලාවට දන්න කියන මූණ කම්බෙච්ච එක ලොකු දෙයක්. මට මේ චේන් පැනලා වගේ ඉන්නේ. වැඩි හිතන්න එපා. මට කියන්න මෙතන මොකද වෙන්නේ කියලා. හපොයි දෙන්නේ. සතුරු ආක්‍රමණයක් හඳුනා ගන්න. තඩියා මම දාලා යන්න එපා. තමුන් 27 බීහයි නගරේ ආඥාපනත උල්ලංඝනය කර තිබෙනවා. සමාවෙන්න. මට ඔය යකඩ යකාලව පේන්න බෑ. අවුල්ජාලා කවුන්සිලේ අනිපරිදි ඔබව අත්අඩංගුවට ගැනීමට අපට සිද්ධ වෙනවා. මොකද ඒ කවුන්සිලේ? මං එහෙම එකක් ඇහුවෙත් අදයි. ඇවිත් බයි දහසටි කියලා දුවන්න වෙන්නේ. ඔහුව නවත්තන්න. මොකද මේ සමතේ වෙලා තියෙන්නේ? ජීවිතේට මෙහෙම බිත්වල හැප්පිලා නැහැ. කොහොද යන්නේ මුදු ටික? මේ රොබෝල ටික අඹුතුයි වගේ. එයාලා මොකද? එනකොට නම් හොඳ නෑ වගේ. මීට වඩා දෙයක් කරන්න වෙනවා. තුමයි කොන්ක්‍රීටු යක්ෂ රොබෝලයි මට පේන්න බැරි හැමදේම මේ ඕනෝට වඩා තියෙනවා. මේ කොහෙද ඉන්නේ? එහෙම උනේ කොහොමද? නෑ. මේක නම් ගෙම් වෙන්න බා. සෙල්ලම් උද්‍යානය. අනේ ඉතේ මාවත. මේ තියෙන රේස්ගේ පරීක්ෂණකාර. මොකක්ද මේ වෙලා තියෙන්නේ? විතරයා ඇවිල්ලා පුළුවන් නම් හැප්පිලා බලනවා. මෙන්න ඉන්නවර මට කරික්ටව. අද හොඳ පාඩමක් මං ඔහුට උගන්වනවා. හරිද? ඒක නම් ටිකක් අමාරුයි. හරි. මට පිට පේන්නේ විස්තර විතර අපව නොමග යවන්න හදනවද කොහෙද? එයා අපිට පුංචි රොබෝල එවල සමාන කරන්න. ඒකට සොනික කොටු කරගන්න ලේසියිනේ. දැන් අපි එයාගේ සංඝර්ෂය ඉවර කළා. යමු. ඔන්න විතර තත්ත්වයක් හුරු වෙනවා යන්නේ. මට නම් මේක වැඩි අල්ලන්නේ. දොස්තර බිත්තර මේ වගේ භයානක තැනකට එයි කියලා කවදාවත් හිතන්න අමාරුයි. බලමු යා ඉන්නේ කොතනද කියලා. එයා ඒක ඇතුලේ නැහැ. අනේ හිතේ හිතනවා ඔය චූටි සපත් වලින් මාව පරතන්න පුළුවන් වෙයි කියලා. ඔයාට අද කොහොමද දිනන්න බෑ. මම තමයි මේක දිනන්නේ. ෂෝක් විහිළුවක්නේ. ඔයාගේ රොබෝලව මං කුඩු කරලා දානවා. ඒක තමයි මං ආසම දේ. මොකද මේ ගේම් එකේ මම තමයි ජයග්‍රාහකයා. හරිම උදාර වාක්‍යයක් නේ બોලේ කිව්වේ. පුරසාරන් කියවන තු ඇවිල්ලා මාව පරාද කරලා බලනවා. ඒක උගුලක් සොනේ. ඒක උගුලක්. මොකද උගුලක් කියන්නේ? මගේ පරිකල්පන ශක්තියට අනුව මේක නම් උගුලක් වෙන්න අමාරුයි. ඔයාගේ ඉඳන් නම් පුදුම ගැතයි. ඔයා මොකද්ද ඔය ඔතෙන්ට වෙලා කරන්නේ? සෛල දෙකක් උඩ තියෙන පුංචි මොලෙන්දෝ හිතන්න කියන්නේ. පුදුම විහිළුනේ අප්පා කරන්නේ. සොනික් මං කියන දේ අහන්න. මේක යාගේ උගුලක්.
මේ කැතම කැත නරි යාළුවනම් මට සෙට් වෙන්නෙම නෑනේ. මා එපා කරපු ජීවියෙක්. ඔය නම් ඔය හදන්න ඔළුව බලාගන්න. හැබැට කරන්න බලන්න ආසහිතේද බලන්න. ඔයට ඔන්න මාත් කැපෙනවා තට්ටය. හැබැයි මගේ යාළුවන්ට නම් මුකුත් කියන්නකෝ හරිද? සෝනික් එපා